Madhuvi, 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 Yavani, Bubiyana Chamatkare. Hada kiti kavi, navrasa dun sarasavi, mage duppat tale inna enavada madhu madhavi. Bul hada kiti kavi, navrasa dun sarasavi, mage duppat tale inna enavada madhu madhavi. Mama kamathi nahe nata, naina kamathi nahe mata. Mama kamathi nahe nata, naina kamathi nahe mata. Open laben tottuve, rasayata hadapattuve. Giri pani wage inna, enavada mage vastuve. Open laben tottuve, rasayata hadapattuve. Giri pani wage inna, enavada mage vastuve. Mama kamathi nahe nata, naina kamathi nahe mata. Mama kamathi nahe nata, naina kamathi nahe mata. Nallumakata polpalane, nalthiyala. Pasal yanne devettu diggen. Nela magalattarak. Nela magalattarak Madhu. Ege ba. Madhuvi. 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 Me katare Nalale tilake tiyan yan nuba kaudo kiyan mata kumari. Nalale tilake tiyan yan nuba kaudo kiyapan mata kumari. Madhuvi, 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 Madhuvi. මාමිය කියලා කලමට දැමුවේ ටෙක්ස් පණිවිඩේ මට දැමුවේ පණිවිඩේ දකලුවේ හද මගේ පැලවුනේ හද පැලවුණු පිටි කැවුනත මගේ හදපත් වෙන්නනේ ගැසුවෙන පිටියද මාදුවි ඔබේ මැසේජ් එකම ආදා ඔබේ DP එක දුටුදා මැසේජ් එකම ආදා ඔබේ DP එක දුටුදා එක ස්ටේටස් එකක් නෑර බැලුවේ මම ඔබගේ මාදුවි 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 ලක්සේ නුඹට දැනුනේ ඇයිද සාදන වද මට සොඳුරි ऑफलाइन गया दिन सिट मागे हदवत ऑफलाइन माधवी FM එක්සියයින් දෙකෙන් අදම ඔයාලට සිත් FM හවස 6ට මාධවී ප්‍රෝග්‍රෑම් එක අදින්දන් අහන්න පුළුවන්. ඉතින් මාත් සමග සම්බන්ධ වෙනවා රශ්මික ආමන්ත. ඉතින් අයබෝන් රශ්මික. අයබෝන්. වට මොකද අපි අද මොකද්ද ඔයාගේ අලුත් මතක පදේ? ඇත්තටම මල්ච මට කියන්න ඕනේ
මාධවී කියන්නේ මගේ ජීවිතේ එක්තරා කාලෙක මතක පදයක් විතරක් නෙවෙයි. එයා මගේ මතක තනුවක්, මගේ මතක ගීයක්, මතක වැලක්. මාධවී. මතක අතරේ දැනෙනවා ඔබේ සුවඳයි මාධවී. මාධවී මාධවී පස්සර පසු විනාඩි 5 පසු විනාඩි 50. ඉතින් විරාමයට පස්සේ අදත් අපි එකතු වෙලා ඉන්නවා ඇත් නැවතත් රශ්මික. ඔව් අය. අපි කතා කරගෙන හිටියේ මගේ පරණ මතක පදයක් ගැන. ඒ තමයි මාධවී. ඉතින් ඇත්තටම අභාග්‍යයක් විදිහට එයා මීට ටික කාලයකට කලින් ඔෆ්ලයින් වුණා WhatsApp එකේ. මම දන්නේ මට විතරද නැත්නම් හැමෝටමද කියලා. ඉතින් මගේ WhatsApp නම්බර් එක සේව් කරලා එයාගේ WhatsApp එක ඇල්ල බැලුවාම තාමත් පෙන්වන්නේ ජූලි 8 වෙනිදා එයාගේ ඔෆ්ලයින් ලව්ස් විතරයි. ඔයාටත් බිස්නස් එකක් තිබුණාට කස්ටමර්ස්ලා නැද්ද? එහෙමත් නැත්නම් කස්ටමර්ස්ලා ඉන්න බිස්නස් එක සෙට් වෙන්නේ නැද්ද? එහෙනම් මේ chance එක ඔයාට. ඔයාගේ බිස්නස් එකට අවශ්‍ය වෙබ්සයිට්, ඇඩ්වර්ටයිසින්, සෝෂල් මීඩියා මාකටිං විතරක් නෙවෙයි. ඔයාට එන බිස්නස් කෝල්ස් උත් අපිම අරගෙන බිස්නස් එක විතරක් අතරම ගෙනල්ලා දෙනවා. මේ ඔක්කොම රුපියල් 15000 දෙන්නේ අපි විතරයි. ඉතින් මේ chance එක මගේ අරගන්න එපා. දැන්ම පහළ තියෙන WhatsApp බටන් එක ක්ලික් කරලා ඔයාගේ බිස්නස් එක ගොඩ දාගන්න සෙට් වෙන්න අපිත් එක්ක. අපි Robin Solutions. අයබුවන්. ඉතින් විරාමයෙන් පස්සේ අපි නැවතත් එකතු වුණා. ඔය අපි කතා කරගෙන හිටියේ මගේ ඔෆ්ලයින් සීන් එක ගැන. ඉතින් ඇත්තටම අපි කතා කරොත් මගේ මතක පදේ අවසාන භාගය ගැන ඉතින් සිද්ධ වෙන්නේ මාධවීගේ මාමා මැරුණා. ඇත්තටම මාධවීගේ මැරුණ පස්සේ මගේ හොඳම යාළුවා මලීෂ කියලා කෙනෙක් හිටියා ඒ කාලේ. ඇත්තටම එයා පොඩ්ඩක් අවුල්, ඒ කියන්නේ එයා සෙට් උනේ නෑ මට ඒ කාලෙම. දැන් නම් මම මිනිහව අතහැරලා ඉන්නේ. ඉතින් අයියේ මම මුලින්ම කියනවා මලේසියට ගිහිල්ලා මෙහෙමයි මම යාර කලින් කියලා තිබ්බා එයා මට එක පොඩි එෆෙයාර් එකක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මම කිව්වා ඇත්තටම මාධවීගේ මාමා මැරුණා කියලා. ඉතින් මට ඇත්තටම ඇඬිලා හිටියා අයියේ. ඉතින් ඒ වගේ ඇඬිලා ගිහිල්ලා මම යාට කිව්වන් පස්සේ මගේ ෆෝන් එක අරගෙන එයයි මායි එකට බැලුවා මොකද්ද මේ සිටුේෂන් එක කියලා. ඉතින් මේ වෙලාවේදී ඇත්තටම උනේ මාධවීගේ මාමා මැරුණ දුකට මම අඬද්දි මලීෂ hina වුණා. ඒ hina වුණේ තමා අපි කිව්වා මාධවීට අපිට මාමගේ ඡායාරූපයක් එවන්න කියලා. මාධවී ඇත්තටම එව්වේ ඩෙන්ටි ෆොටෝ එකක්. මාමගේ ඩෙන්ටි ෆොටෝ එකක් එව්වේ. වයිබ් එක ගියා. වෙලාව කියලා පළවෙනි ප්‍රවෘත්ති. මාධවී යෞවනේ ප්‍රේමාන්විත ඔපියන චමත්කාරය. කියලා යෞවනේ ඔපියන ප්‍රේම කියලා පටන් ගන්න ප්‍රවෘත්ති කියන්නේ. අපි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනයට යන්න සූදානම් වෙනවා. එහෙනම් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනයෙන් පසුව නැවතත් හම්බ වෙමු. අයියේ මගේ මාධවී. ඒක ප්‍රවෘත්ති වලින් පස්සේ. අයියේ ප්‍රවෘත්ති වල වටනවා මට මාධවී. හෙඩ්ලයින් ප්‍රවෘත්ති. හෙඩ්ලයින් එක බංගල්නේ කරද්දි. සීරියස් ප්‍රවෘත්ති. FM හවස 6 මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම මලීෂ ලක්ෂිතා. මම රශ්මිකා මන්ත.
උඹ මේකේ නෑ. ඒ එහෙම කරන්න එපා මං ඊ. උඹ ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේ. ඒ මාදුවී එතකොට යකෝ මේ ප්‍රවෘත්ති. ප්‍රවෘත්ති වල ඊ මාදුවී ප්‍රෝග්‍රෑම් එක. ඒ අවුලා. හරි මම රශ්මික ආමන්ත නෙවෙයි. දෙවනට උතුරු දෙසින් බලපාන නිර්දික මෝසම් නිසා නැවතත් මුහුදු දින යන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ අවස්ථාවේ සඳහන් කර සිටිනවා. කාලගුණ විද්‍යාව මුලින් කියන්න එපා මුලින් ඉස්සරහට කියන්න. දේශපාලන මුලින්. දේශපාලන පාර්ලිමේන්තු. සමවන්න අපි අලුත් මාධ්‍ය ජාලාවක් නිසා අපිට වැරදි තියෙනවා. ඇඩ් එකක් දෙන්නේ අපිට අය. අපිට ඇඩ් එකක් දීලා තියෙනවා. එකයි දීලා තියෙන්නේ. අපි රොබින් වෙබ් සොලියුෂන් එකක් රොබින් ඇඩ් එක ඕන ප්‍රවෘත්ති අපිට නෑ ඇත්තටම කියනවා අපේ කවුරුවත් එහෙම කෙනෙක් කියන්නේ අපේ මාධ්‍යවේදියෝ නෑ ඇත්තටම මේවට යවන්න. ඉතින් ඒ හින්දා අපි නැවතත් සුපුරුදු අපේ වැඩසටහනටම යනවා. බෑ ගෙදර යන්න ඕනේ දැන් නම්. මාධුවේ යෞවනී කියන චමත්කාරය. අයිබෝන් රශ්මික. දැන් ගොනසලා කිව්වනේ යයිබෝන්. ඉතින් ප්‍රවෘත්ති විකාශනයේ පස්සේ අපි නැවතත් එකතු වෙනවා. ඔව් අපි එකතු වෙනවා. ඊළඟ මතක පදේ මාදුවීම තමයි. මොකද එයාගේ අන්තිම මතකය? මා මරිචික තමයි. ඉතින් ඊට වඩා නම් මතකයක් නැහැ. ඉතින් ඉඳලා ලාස්ට් සීන් ෆ්‍රීස් වුණාන් පස්සේ මේ වෙනකන් ඩීප් එකවත් ලාස්ට් සීන් එකවත් දැකලා නැහැ. ඇත්තටම මන්ට සංවේදී වෙනවා අයියේ. මාදුවී මට අවසන් වතාවේදී අයියේ මැසේජ් එකක් දානවා. පරිස්සමෙන් ඉන්න කියලා. අයියේ පරිස්සමෙන් ඉන්න කියන එකක් දාන්න යා PI කියලා. බාන්නේ ඒක ඇතුලේ හැංගිච්ච දෙය අයියේ. ඒ PI කියන එක ඇතුලේ. ඇත්තටම මට සංවේදී වෙනවා මට සමා වෙන්න. එහෙනම් ලබන සතියේ මේ වගේ වැඩසටහනකින් හමු වෙමු. ඒ කියන්නේ වෙන කෙනෙක් අරන් කියන්නේ නැහැ මාමනේ මරුනේ. මාම මැරිච්ච එකද? මාම මැරිච්ච එක මම කියන්නේ. මා ඉතින් යන්න මාමා ඉතින් යන්නේ යනවා. නෑ මොකක්ද? මාමා ඉතින් යන්නේ යනවා කියපන්. හඳ මාමා උඩින් යතේ අපේ මාමා නිවන් යතේ. මම ගෙදර යන්න ඕනේ ඉතරයි වැඩ දරලා තුන් වෙලා. හරි ස්ටොප් කරපන්. මේ